අපේ ලංකාවේ ප්‍රයිවට් බස් වල යද්දී අපිට එකම දේ කවදාවත් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක තමා ෆීස්ෆුල් ට්‍රැවල්. ඒකට හේතුව මේම කියන නිසා මම බස් වලින් සින්දු දාන්න එපා කියලා කියන්නේ. ඒක පබ්ලික් වෙද්දී ඒකට පොඩි ස්ටෑන්ඩඩ් එකක් තියන්න ඕනේ. ඒක ඒයේ. සාමාන්‍යයෙන් බස් වලින් කොළඹ ට්‍රැවල් කරන කට්ටිය. හැමදාම ඉස්කෝලේ යන කට්ටිය ඉන්නවා, වැඩට යන කට්ටිය ඉන්නවා. මේ දෙන්නා උදේ පාන්දර ඇරලා අදිසින් ලේස්ති වෙලා බස් එකට නැගලා වැඩට ඕ ඉස්කෝලේට ගිහිල්ලා ඒ තියෙන වැඩ ටික කරලා ආයෙ බස් එකට නැගිද්දී එයාලා ජීවිතේ එපා වෙලා තමයි නගින්නේ. ඒ වෙලාවකට මේ වගේ සින්දුවක් දාද්දී එයාලට ඉන්න බැරුව යනවා. එතකොට මේකද කොහමද අපි විසඳුමක් ගන්නෙ? ඒකට සින්දු දාන්න නැතුව ඉන්න එක විසඳුමක් නෑ. ලංකාවේ සාමාන්‍යයෙන් සින්දු ආන්න ඕනේ. ඒක තමයි ලංකාවේ තියෙන අර කැරක්ටර් කියලා කියන්නේ. ඒක සින්දු දාන්නකර හිටියොත් ඒක නැතුව යනවා. ඒම නැතුව දැන් පබ්ලික් වලින් සින්දුවක් දාද්දී ඒක ස්ටෑන්ඩඩ් එකක් තියන්න ඕනේ. මෙච්චර ගාන තමයි වොලියම් ලෙවල් එක තියන්න ඕනේ. මේ වගේ සින්දු ප්ලේ කරන්න ඕනේ. ඒ කියන්නේ සින්දු නම නෙමෙයි මං කියන්නේ. සින්දු ජානර් එකක් තියෙනවා. ෆෝක් වෙන්න පුළුවන්, හිප් හොප් වෙන්න පුළුවන්, වෙස්ටර්න් වෙන්න පුළුවන්. එම ජානර්ස් එක තියෙනවා. ඒක ටයිම් අනුව දාන්න ඕනේ. ඒකට හොඳම උදාහරණය තමයි දැන් FM වලින් සින්දු දාද්දී උදේ දාන සින්දුවයි, දවල් දාන සින්දුවයි, අවස දාන සින්දුවයි, ඊට පස්සේ රෑ දාන සින්දුවයි, පාන්දර 12ට දාන සින්දුවයි ගොඩක් වෙනස් තියෙනවා. ඒකට හේතුව තමයි වෙලාව අනුව මිනිසුන්ගේ ෆීලිං එකයි මයින්ඩ්සෙට් එකක් වෙනස් වෙනවා. ඒ විදියට තමයි අපි සින්දු දාන්න ඕනේ. එහෙම දාන්න නැත්නම් සින්දු ආන මිනිසුන්ට යකා නැගිනවා. මේක කවුරුත් කතා කරන්නේ. ඒකට හේතුව තමයි අපේ ලංකාවේ ඒ වගේ දේවල් කාට හරි කිව්වොත් ඒක ආන්නෙත් නෑ, ඒ ගැන ගණන් ගන්නෙත් නෑ. එතකොට මේක හරිගස්සන්න ඕනේ නම් එක්කෝ නෙවෙයි රජෙන් තමයි ඇවිල්ලා මේකට නීතියක් දාන්න ඕනේ. මේ වගේ සින්දු තමයි මේ වගේ වෙලාවට බස් වලින් දාන්න ඕනේ. මේම සවුන්ඩ් ලෙවල් එක තියන්න ඕනේ. මේ වගේ සමහර වෙලාවට මේ වගේ වෙලාවකට සින්දු දාන්න නොකර ඉන්න ඕනේ කියලා රජෙන් තමයි මේකට විසඳුමක් දෙන්න ඕනේ. දැන් අපේ ලංකාවට අලුත් බස් එකක් ගෙනල්ලා තියෙනවා ක්ලීන් ශ්‍රී ලංකා කියලා. ක්ලීන් ශ්‍රී ලංකා වෙන්න ඕනේ නම් අලුත් බස් ගේන්න ඕනේ. අපේ තියෙන මේ වගේ පොඩි පොඩි ප්‍රශ්න දේවල් අපි අදාගත්තා නම් නිකම්ම ශ්‍රී ලංකා ක්ලීන් වෙනවා.